නම් මොකද්ද වගේ? අයියේ නම් මොකද්ද? ඩිලාන්. අම්මගේ නම මොකද්ද? සම්දිය. තාත්තා? අබේරත්න. තව කවුද ඉන්නේද? සංජීවන. අද මොකද්ද මොන හරි විශේෂ දවසක්ද නැත්නම් අප්පටද? එහෙමද? මේ මෙයාගේ බර්ත්ඩේ කරනවද? අම්මා හදීසියෙම අපිට කිව්වා වාට කියලා කේක් එකක් දෙන්න කියලා. කොහොමුණත් ඔන්න පවුලේ කට්ටිය අම්මා තමයි මේක දුන්නේ. Thank you. කීවෙනි උපන්දිනේද? 21 අප්පට 21 නේ. ගම කොහෙද මල්ලි එතකොට? මම හෙට්ටිපොළයි. හෙට්ටිපොළද? තියෙන ඉඩ ප්‍රමාණය ඇතුළත අපි ඔක්කොම වැඩ ටික කරගන්න. ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ දැන් ඔයාට කේක් එක දුන්න අයට ඔයා මොන හරි කියන්න ඕනේ. මොකද්ද කියන්න තියෙන්නේ? ගොඩක් සතුටුයිනේ. අම්මලා මෙහෙ නැතු ඒ ඉඳලා මේ වගේ දෙයක් කරා. හිතුවද කේක් එකක් ඒ කියන්නේ එයාලට පුළුවන් විදියට හරි ඔහොම දෙයක් කරයි කියලා හිතුවද? ඇත්තටම හිතුනේ මොකද එයාලා ගෙදරනේ හිටියේ. මොකද අයියා දන්නෙත් නෑ මේ මෑතක මම මේ වාහනේට නැංගේ. මම හිතුවේ මෙහෙම සර්ප්‍රයිස් එකක් අම්මේ. ජීවිතේට හිතන්න ඉතින් දෙයක් තමයි ගෙදරින් කරේ නේද? සතුටුයි. හරි. එහෙනම් ජය වේවා. Thank you අයියේ. එහෙනම් සුබ උපන්දිනයක්. Thank you. හැමදාම සතුටින් ඉන්නවනේ අම්මා. Thank you ඈ. Thank you. නෑනේ හිතන්න තියා. ඔයාලා ඔය ඉඳලා මේ සර්ප්‍රයිස් දෙවයි කියලා දන්නේ කවුද? දැන් තමයි සතුටු අම්මගේ විතර වරද්දා. ඈ අතුරු මතක ගොඩ හින අසේ රජ භූමි කලාවේ මතමයි මගේ පාදේ මම තැන්නු අදයේ සැනසු කිරි රසයෙන් දෙතු අපි යන්නම් කතාව මගේ අම්මා තමයි කතරු